කන්නගෙද ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. ක්‍රිකට් තරගයකදී පන්දු රැකීමේදී කරන සුළු වලදකින් නුවද තරගයක් පරාජය වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? අද අපි කතා කරන්නේ පන්දුව රැකගත් පසු නිවැරදිව ත්‍රෝ කරන විදියයි. අපි පන්දුව රැකගෙන නිවැරදි එල්ලේට ත්‍රෝ කරද්දී අපි පන්දුව ග්‍රිප් කරන්නේ මේ විදියට. අපේ සීම් එක හරහට හිටන විදියට තමයි අපි පන්දුව ග්‍රිප් කරන්නේ. මොකද අපි සීම් එකෙන් අල්ලලා ග්‍රිප් කළොත් පන්දුව උඩදී ස්විං වෙන්න බලනවා. පන්දුව උඩදී දෝලණය වෙන්න බලනවා. අපි පන්දුව රැගෙන ත්‍රෝ කරද්දී පන්දුව නැති අත නන් ත්‍රෝයින් නාම් එක පන්දුව ත්‍රෝ කරන ටාගට් එක දෙසට තියෙන්න ඕනි. අපේ නන් ත්‍රෝයින් නාම් එකේ මහපට ඇඟිල්ල පොළොව පැත්තට කරගත්තාම හෙලවෙන්නේ නැතිව පන්දුව විසි කරන ටාගට් එක දෙසට තියාගන්න පුළුවන්. අපි බෝල ත්‍රෝ කරද්දී ත්‍රෝ කරන අත අපේ ෂෝල්ඩර් එකට උඩින් තියාගන්න ඕනි. ෂෝල්ඩර් එකට උඩින් තියාගත්තොත් අපිට හොඳ පවර් ත්‍රෝ එකක් වගේම ගොඩක් ඈතට ත්‍රෝ කරන්න පුළුවන් වෙනවා. අපි පන්දුව ත්‍රෝ කරන අත ෂෝල්ඩර් එකට යටින් තියාගත්තොත් අපිට ගොඩක් ඈතට ත්‍රෝ කරන්න බෑ වගේම අපේ අතේ මසල් ආබාධ වලට ලක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අපි දරිස් දෙකට චුට්ටක් වේට් එක දීලා චුට්ටක් යටට එන්න ඕනි. මොකද අපිට හිටගෙන ලොකු දුරකට ත්‍රෝ කරන්න අමාරුයි. ඉදිරි පාදයේ ටෝ එකත් අපි ත්‍රෝ කරන ටාගට් එක දෙසට තියෙන්න ඕනි. ත්‍රෝ කරද්දී අපේ ඉදිරි පාදයේ සමග පසු පාදයේ ඉදිරියට ගේන්න ඕනි. එතකොට අපිට ලොකු දුරකට ත්‍රෝ කරන්න පහසු වෙනවා. අපි පන්දුව ත්‍රෝ කරද්දී අපේ ත්‍රෝවින් නාම් එක උරහිසට ඉහළ සිට අංශක 180ක් දක්වා පහළට ගේන්න පුළුවන් නම් අපේ අත ආබාධ වලට ලක්වීමට තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම නරඹන්න කන්නගෙද ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව subscribe කරන්න.